guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් වැඩි කල් යන්නේ නැතුව මම 3 වෙනි දවසේ 4 වෙනි දවසේ වීඩියෝ එකත් ඉක්මනටම අරගෙන ආවා. ඔයාලා දන්නවද මේ දවස් දෙක තමයි මම ආසම දවස් දෙක. මම එහෙම කිව්වේ සාමාන්‍යයෙන් අපි හම්බුනාම කරන්නේ කට්ටිය එකතු වෙලා නටලා සින්දු කියන එක. ඉතින් අපිට මෙහෙ ඇවිල්ලා එහෙම කරන්න chance එකක් හම්බුනේ නැහැ. අද තමයි අපිට එහෙම කට්ටියත් එක්ක එකතු වෙලා සින්දු කියලා නටන්න chance එකක් හම්බුනේ. ඉතින් මේ දවසේ තමයි මම ආසම දවස. ඔන්න ඉතින් බලන්නකෝ රැනටත් නැත්te යාගෙන අපි දවලුත් කරේ නටුප එක. මෙන්න මෙහෙම ඉතින් නටලා කාලා අපි චුට්ටක් නිදාගත්තා. ඊට පස්සේ යන්න ආසම කරපු තැනකට තමයි ගියේ. නුවරඑළිය කානිවල් එකට. අපි මුලින්ම ගියේ මෙන්න මේකේ. ඒක නම් එච්චර අවුලක් උනේ නැහැ ෂේප්. ඊට පස්සේ මේක දිහා ටිකක් බලන් ඉඳලා මේක යන්න ඕන වෙලා මේක ගිහිල්ලා අන්තිමේට කරකැවිල්ල හදලා තමයි නතර වුනේ. ඊට පස්සේ මම නම් ආයෙ මුග try කරන්න ගියේ නැහැ. නංගි මයිලින් නම් තව දෙකකටද කොහෙද ගිහිල්ලා ආවා. ඊට පස්සේ අපි මෙන්න මෙතනට ආවා. අපි එහෙමම ගියා අපි 3 වෙනි දවසේ ෂෝ එක බලන්න. මේ ෂෝ එක තමයි මම ආසම ෂෝ එක. ඒ මොකද මම YouTube එකෙන් එහෙම මේ Infinity Band දෙකේ songs අහලා පුදුම ආසාවකින් හිටියේ මේලක ෂෝ එකක් බලන්න යන්න. මේ දවස් ටිකේ නම් දවස යනවා තේරුනේ නැහැ. ඒ තරම් ඉක්මනට දවස ගියා. ඔන්න ඉතින් පළවෙනි දවසේ දෙවෙනි දවසේ වගේ අදත් අපි නටමු. ඔන්න ඔහම තමයි ඉතින් එදා අපි නටලා ෆන් එකක් ගත්තේ. ඇත්තටම මට හිතුණු විදියට එදා දවසේ කලින් දවස් දෙකට වඩා ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. මාර ක්‍රවුඩ් එකක් එදා තිබුණේ. එදා සිංගර්ස්ලා විදියට ආවේ රවින් තාරුකයි වස්තිලයි. මේ ඉතින් පොඩි වෙලාවක් DJ එක ප්ලේ කරා. ඒ වෙලාවෙත් නිකන් හිටියේ නෑ වාඩි වෙලා හරි නැටුවා. තුන්වෙනි දවසත් මේ විදියට ඉවර වෙනකොට හයියෝ මතක් වුණේ තව එක දවසයි නේද කියලා. ඔන්න ඉතින් ඔහොම එදත් මහ පාන්දරනකන් නටලා අපේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලා නිදාගත්තා. නිදාගෙන පහුවෙන දුදේ කාලා වොෂ් දාලා යන ලෑස්තිලා මෙන්න මේ අක්කගේ බබාගේ කොලම් බැලුවා. එයාගෙත් කොලම් බල්ලා ඔන්න ඉතින් අපි ගෙදර යන්න පල්ලෙහාට ආවා. අපි ගෙදර යනවා කිව්වට අපි ගෙගිරි ලේක් එකට තමයි ගියේ. මොකද අපිට ගෙගිරි ලේක් එකට යන්න හම්බුනේ නැහැ. ඉතින් අපි ගෙගිරි ලේක් එකට ගිහිල්ලා එතන ටිකක් වෙලා ඉඳලා බෝට් රයිඩ් ගිහිල්ලා ගෙදර යන්න පිටත් වුණා. අල්ලගන්න මේකෙන්. මේක ඉස්සරහගේ අපිට නම් එහෙම ලොකෝට හදාගුනේ නැහැ. මට පිටිපස්සේ ගිය අම්මඩේ තාතරේ අක්කර එන චුට්ටක් අමාරුයි කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් අපි දවල්ට රැටයි කාලා ගෙදර ආවා. අපි එදා ගෙදර යනකොට ටිකක් රෑ වුණා. ඔන්න ඔහම තමයි අතිසාර්ථක ලෙස අපේ නුවරඑළිය ට්‍රිප් එක ඉවර වුණේ. තව වීඩියෝ එකක් අරගෙන අදට ගිහින් එන්න. බයි බයි.